ඉතින් මම ඉස්සරහට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා මචං දැන්. ඔය අපේ කම්පැනි මුලින්ම අපිව ගිහින් දාපු වැඩබිම. කොහොමද තත්ත්වය? ඒ දවස්වල ඉඳන් හොඳටම අවුව තියෙන කාලේ. මේ කාලේ වගේ තමයි. මුලින්ම අපිට සෙට් වෙන්නේ ඔන්න ඔය වැඩ තමයි. වැඩ කිව්වම ඉතින් දවසටම වතුර බෝතල් 8ක් විතර පෙවුණා. ඒ තරම් රස්නේ සෙල්සියස් අංශක 42කට වගේ රස්නේ තිබිච්ච කාලයක් තමයි මේ. අපි 4 දිනක් ඔතන වැඩට ගියා. අපිට තිබුණ ඔය කොන්ක්‍රීට් එක යට මේ බේස් එක ලෙවල් එකට කඩලා ඔය කම්බි කෙලින් කරන්න තමයි මුලින්ම දුන්නේ. පේනවනේ ඉතින් අවුවට ඉන්න තැනක්වත් නැහැ ඉතින්. මම පෙන්නන්නම් දැන් අපි අවුවට හිටපු තැන. ඔය කම්බියකට පෝර කවරයක් හේතු කරගෙන මේක තමයි අපි පොඩි විනාඩි 5ක් විතර රෙස්ට් එකට ගත්තේ. ඒ තියෙන්නේ. පේනවනේ. මම තමයි පොඩ්ඩක් අවුවෙන් කවරුනේ. ඕක තමයි ඉස්රායලේ තියෙන උදැල්ල. මෙලෝ රහක් නැහැ ඉතින් වැඩක් නම් කරන්න අමාරුයි. අලවංගුඩන් ඇත්තෙම නැත්තරම්. අලවංගුඩ අපි පාවිච්චි කරන්නේ කම්බිය කපලා අරගෙන තමයි. ඕකෙන් තමයි කම්බිය කෙලින් කරන්න තියච්ච ඩෝක් එක ඔය අනිත් පැත්ත. ඕක තමයි තියෙන්නේ අපිට පස්ස ආරන්න අලවංගු වෙනුවට. ඕවලින් තමයි අපි ඔය මේ කම්බිය වලට යටින් කානුව හැරුවේ. උන්ට පිස්සු කියන්නේ මුන් ඔය කම්බිනෙට් බැන්දර පස්සේ තමයි කිව්වේ යටින් කානුවක් හරන්න ඕනේ කියලා. මුන් කරන්නේ ඔක්කොම අපි ලංකාවේ කරන වගේ වැඩ නෙමෙයි ඒක අනිත් පැත්තට තමයි ඔක්කොම කරන්නේ. අකුරු ලියන්නෙත් අනිත් පැත්තට වැඩ කරන්නෙත් අනිත් පැත්තට. ආපු දවස්වල නම් පිස්සු හැදිලා හිටියේ මුන් එක්ක. ඔය නෙට් එකට යටින් ඔන්න රිජිෆෝන් එක දාන්න ඕන. ඒකට තමයි ඔය කාණු කැපුවේ. අපි 4 දෙනෙක් ආවේ. ඉතින් 4 දෙනාගෙන් එක්කෙනෙක්ට පොඩ්ඩක් අසනීපත් වුණා. ඌ වැඩ කරද්දි කලන්ත එහෙම දාලා පොඩ්ඩක් එයාව හොස්පිටල් ඇඩ්මිට් කරා. ගොඩක් අමාරුයි ඉතින්. ඌ කාලේ අපිටත් ඇත්තටම දරා ගන්න අමාරු වුණා රස්නේ නම්. ලංකාවට වඩා ගොඩක් රස්නීට ඇතුලේ හෙවණට තැනක් නැහැ. ඇත්තටම අපිටත් තේරුම් ගියේ ඉස්රායලේ කියන තරම් ලේසි නෑ කියලා ওই දවස්වල තමයි වැඩ කරන්නේ. ඔය අවුවත් එක්ක හරිම අමාරුයි ඉතින්. ලොකු කට්ටක් කෑවා ඒ දවස්වල නම් අපි. ඒ මුල් මාස දෙක තුන ගොඩක් ප්‍රශ්න ගෙවුණා අපි ඇවිල්ලා. අපි ආවේ අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වෙනකම් වගේ ඔය රස්නේ තිබුණා. ඇවිල්ලා වැටුනේ මුලින්ම ඔය වගේ තැනකට ඉතින්. සමහරුන්ට බිල්ඩින් ඇතුලේ වැඩ සෙට් වුණා. ඒ වගේ කට්ටියන්ට ටිකක් chance එක හම්බුණා. ඔය ආපු දවස්වල යුද්ධ ටිකක් දරුණුවට තිබුණා ගාස පැත්තේ. ඒව නම් ගණන් ගන්න එපා. මෙහෙට ඉතින් යුද්ධ සාමාන්‍ය දෙයක්. ඒක අපිට ටික දවසක් යනකොට තමයි තේරුනේ. එහෙනම් ඉස්රායලට එන්න බලන් ඉන්න හැමෝටම ඉක්මනටම එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මගේ වීඩියෝ බලන හැමෝටම බුදු සරණයි. උම්මා බයි පරිස්සමෙන් ඉන්න.